වසු පැටවකු ඉපදී පළමු දිනය තුලදී කළමනාකරණය කිරීම ඉතාමත්ම වැදගත් වේ. මේ මගින් වැසි පැටවාට රෝග පාලනය කරන ප්‍රතිදේහ සහිත මවගේ මුල් කිරි ලබා දීමෙන් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ලබා දීම බලාපොරොත්තු වේ. පැටවා ඉපදුණු විගස නාස් විවරය හා මුඛය ආශ්‍රිත ශ්ලේෂ්මල ඉවත් කර පිරිසිදු කළ යුතුය. එළදෙන විසින් ලෙවකා පැටවා පිරිසිදු කරනු ලබන අතර එසේ නැතහොත් ගෝවි මහතා විසින් වියලි තෘණ හෝ රෙදි කඩක් භාවිතා කර පැටවාගේ ශරීරයේ පිස දමා පිරිසිදු කළ යුතුය. මුඛයේ හා නාසයේ ඇති ශ්ලේෂ්මල ඉවත් වීම මගින් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ වන අතර දේහයේ ශ්ලේෂ්මල ඉවත් කර පිරිමැදීම මගින් රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. වසු පැටියා උපන් විගස මවගෙන් වෙන් කර වෙනම කිරි ලබා දෙමින් පැටව කූඩුවල ඇති දැඩි කරන්න. එමගින් පැටියාට අවශ්‍ය තරම් මුල් කිරි පළමු පැය දෙක තුල ලබා දීමට පුළුවන් වෙනවා වගේම පැටියාගේ වර්ධනය වේගවත් වෙනවා. ඒ වගේම තමයි මව් දෙන ඉක්මනින් පත්තියට ගෙන්වාගෙන මාස 3ක් ඇතුළත ගැප් ගැන්වීමට හැකි වෙනවා. පැටවාගේ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා පැටවා පිරිසුදු කළ විගස මුල් කිරි දීමට ප්‍රථම තරහදියක් වූ කාෆ් බෑන්ඩ් භාවිතා කර පපුව වට ප්‍රමාණය මැන උපත්බර කිරාගත යුතු වේ. මුල් කිරි යනුවෙන් හඳුන්වන්නේ පැටවා ඉපදුණු විගස ඉපදවන අලුත් උපන් පැටවාට අත්‍යවශ්‍ය පෝෂක සංඝටක රසක් හා ප්‍රතිදේහ වලින් සමන්විත පරිපූර්ණ ආහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන්. පැටියා ඉපදී විනාඩි 15ක් පමණ වන විට මවගෙන් මුල් කිරි දෙවීම ආරම්භ කළ යුතුය. ඉන්පසු විනාඩි 30ක් පමණ වන විට පැටවාට මුල් කිරි පෙවීම ආරම්භ කළ යුතුය. ඉපදී පළමු පැය දෙක තුල මුල් කිරි ලීටර් 3-4 අතර ප්‍රමාණයක් පෙවිය යුතුය. ඉන්පසුව ඊළඟ පැය 6 තුලදී තවත් මුල් කිරි ලීටර් 2ක් පෙවිය යුතුය. මෙලෙස මුල් කිරි ලබා දීම මගින් පැටවාට හොඳ ප්‍රතිශක්තිකරණ හැකියාවක් ලැබෙන අතර වඩා හොඳ වර්ධන වේගයක්ද පවත්වාගත හැකි වෙනවා. මුල් කිරිවල ඇති විරේක ගුණය නිසා අන්ත්‍රයේ ඇති අපද්‍රව්‍ය ඉවත් වීමද හොඳින් සිදු වෙනවා. කිරි පෙවීම සඳහා රූපයේ දැක්වෙන ආකාරයේ සූප්පු බෝතලයක් පාවිච්චි කරන්න. බෝතලයක් භාවිතා කරන නිසා ලබා දිය යුතු කිරි ප්‍රමාණය ගැන නිවැරදි අදහසක් ලබා ගැනීමට පුළුවන් වෙනවා. පැටවා ඉපදී හැකි ඉක්මනින් පැටවාගේ උදරයට සම්බන්ධ වන ස්ථානයේ සිට අඟල් 1.5ක් එසේ නොමැතිනම් සෙන්ටිමීටර් 2-3ක් පමණ දුරින් පෙකණිය කපා ඉවත් කරන්න. ඉතිරි කොටස 107ක් ටින්ච් අයඩින් ද්‍රාවණය ගිලවා පෙකණිය විස බීජ හරණය කිරීම සිදු කළ යුතු වෙනවා. ඔබට වෙළඳ පොලේ ඇති පොවිඩෝන් අයඩින් මිලිලීටර් 7ක් සර්ජිකල් ස්පීඩ් මිලිලීටර් 3ක් සමග මිශ්‍ර කර 107ක් ටින්ච් අයඩින් ද්‍රාවණයක් සාදාගත හැක. ඉන්පසුව දින 4ක් හෝ 5ක් යනතුරු දිනකට වරක් 107ක ටින්ච් අයඩින් හි ගිල්වා පෙකණිය විස බීජ හරණය කිරීම සිදු කළ යුතු වෙනවා. මේ මගින් හන්දි ප්‍රදාහය, පෙකණිය ඉදිවීම ඇතුළු රෝග ගණනාවකින් වසු පැටියා බේරා ගන්නට පුළුවන් වෙනවා. වසු පැටවා ඉපදුණු පළමු දිනේ සිටම බීමට පිරිසුදු ජලය තබන්න. එසේ ජලය ලබා දීමෙන් පැටවා විසින් ආහාර ලබා ගැනීම 30%කින් පමණ වැඩි වෙනවා. එමගින් පැටියාගේ වර්ධනය වේගවත් වෙනවා. පැටියා ඉපදුණු පළමු දිනේම පැටව කූඩුවකට දමන්න. පැටව කූඩුව පැටවාට අංශක 360කින් කැරකීමට ඉඩ ඇති දෙකකින් හා පළලකින් සකස් කරන්න. කූඩුව බිම් මට්ටමේ සිට අඩි 1ක් පමණ ඉහළින් සකසන්න. කූඩුවේ බිමට සිදුරු සහිත කාපට් එකක් එලීම අවශ්‍ය නම් සිදු කරන්න. කිරි දැරීමෙන් පසු පැටවුන් උඩා කණ්ඩායම් ලෙස කොටුවලට දමා ඇති දැඩි කරන්න.